සම්බන්ධයෙන් තියෙන ඔබතුමාලගේ ප්‍රවේශය. ඔව්. ලෝක බැංකුවේ ඇසමේන්තුව විනාශය ඩොලර් බිලියන් 4.1 ගණනක් තේරෙන සිංහලට දැම්මොත් රුපියල් 300න් වැඩි කරොත් 310න් වැඩි කරොත් රුපියල් බිලියන් 1300ක් විතර. ඒ කියන්නේ කලඳු දැන් අපි ළඟ තියෙන 7.2 රීබිල්ඩින් ශ්‍රී ලංකා විතරයි. නෑ ඒක ඔයාගේ ගාන චුට්ටක් වෙනසක් තියෙනවා. ඔව්. මම නිවැරදි කිරීමකට යටත්ව. මොකද මම ඒක අද දවසේ ගත්තොත් රීබිල්ඩින් ශ්‍රී ලංකාවට account වලට බැංකු වලට ලැබිච්ච මුදල රුපියල් බිලියන 8.6යි. 8.6ට වඩා තව මිලියන එකමාරක් විතර වැඩි. බිලියන එකමාරක් විතර. නමුත් 8.6යි. 1300න් 8.6යි. ඔබතුමාර කියපු සමස්ත ඩැමේජ් එකේ. ඔව්. එතකොට 1300ක් නේ විනාශය. ඔව්. හැබැයි විනාශය 1300 වුණාට 1300න් හදන්න බෑ. ඔව් ඔව් ඔව්. මේක කැඩුනොත් කැඩිච්ච කොස්ට් එක ලක්ෂ 3යි නම් ගන්න බැරි ලක්ෂ 3ට. හරිද? ඒ නිසා ඊට වඩා අපි හිතනවා බිලියන් 6ක 7ක වියදමක් අපිට යයි. ඒ නිසා ඇත්තටම ගත්තොත් අපේ ආර්ථිකයට දැවැන්ත පාරක් මේක. එතකොට නමුත් අපි පහුගිය අවුරුද්දක් ඇතුළතදී විශාල මහන්සියක් දරලා මූල්‍ය විනය ඇතුලේ ටැක්ස් බේස් වැඩි කරලා ටැක්ස් අලුතෙන් එකක්වත් ගහලා නෙමෙයි ටැක්ස් චුට්ටක් අඩුත් කරා ඔයාටත් පේ ටැක්ස් එකෙන් වාසිය වෙන්නේ නැති ඈ වගේ සභාපතිතුමාට ලොකු වැටුපක් ගෙවනවා ඇති ඒ නිසා ඔයාටත් පේ ටැක්ස් එකේ වාසිය ආපු කෙනෙක් ඉතින් ඒ නිසා තව එන්න ඕනේ බදු දැල පුළුල් එන්න ඕනේ තව වාසි වෙන්න ඕනේ එතකන් අනිවාර්යයෙන් මේක වැඩි මේක අඩු කරන්න ඕනේ නමුත් ඔබතුමා දන්නවා අපි ටිකක් අඩු කරානේ දැන් ලක්ෂ 4 න්නේ ටැක්ස් එක පටන් ගන්න හරියට ගත්තොත් ටික ලොකු එකමාරෙන් පටන් ගන්නවා එකමාරේ දැනෙන ටැක්ස් එක දැනෙන ටැක්ස් එක 4 පැන්නම් ඔයාට දැනෙන්නේ 4ට වැඩි නිසා නෑ මම කියන්නේ අර හරි මම හරි අතට යව අතට අපි ඉවර වෙලා කතා කරමු ඒ නිසා මම කියාගෙන ආවේ අපිට දැන් අපි මේ සමාජ ඉදිකිරීම වලට සල්ලි අපි ළඟ තියෙනවා අපිට කෝටි 50000ක් ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශය අලුතෙන් දුන්නානේ මේ අවුරුද්දට يعني පහුගිය දෙසැම්බර් මාසෙට දුන්න කෝටි 7200ක් මේ අවුරුද්දට දීලා තියෙනවා කෝටි 50000ක් අපිට මේ ටික කරන්න හොඳටම ඇති. නමුත් ඒ නිසා රටේ කියන්නේ අනිත් දේවලුත් කරන්න ඕනනේ. ඒ නිසා අපි සම්පූර්ණයෙන් කිසිම රටක් හයිටි ඉඳලා පිලිපීන් දක්වා ඇෆ්ගනිස්තාන ඕනම මහා විශාල ඩිසාස්ටර් වෙච්ච රටවල් බලන්න ආධාර වලින් පිටින් එන ආධාර වලින් මම හිතන්නේ විනාශයෙන් 50%ක් සම්පූර්ණ කරපු රටක් නැහැ. කිසිම රටක් නැහැ. හරි? නමුත් අපිට සෑහෙන දුරට ගත්තොත් මේ ශ්‍රී ලාංකිකයන් අති බහුතරය. දැන් අපිට මීට වඩා හම්බෙලා තියෙනවා. මේක ගත්තොත් මේ බිලියන 8.6 තියෙන්නේ බොහෝ දුරට ශ්‍රී ලාංකිකයන් සහ මාල්දීවින් ජාතිකයන් සමහර රටවල් මිනිස්සු මේ බැංකු වලට එපු සල්ලි. මීට අමතරව ඉඩම් දෙමින් ඉන්නවා. ජනාධිපතිතුමා ඉස්සරහ දුන්නු 4 විතරක්ම නෙමෙයි. මටත් ඇත්තටම 3 දෙනෙක් ඉඩම් කියලා මම දිස්ත්‍රික්ක 3කට එක සම්බන්ධ කරා. ඊට අමතරව මිනිස්සු ද්‍රව්‍යමය ආධාර කරනවා. මමත් කෝඩිනේට් කරා එකක් ඒගොල්ලෝ මිලියන් 20ක් සල්ලි වලින් දීලා මිලියන් 30ක් දුන්න කම්පියුටර් ඉක්විප්මන්ට්ස්. රයිට්? අරමැතුමේ. තව ඒ වගේ දෙනවා. ඒ නිසා අපි හිතනවා මේක වැඩි වෙයි. ජනතාව තුළ විශ්වාසයක් තියෙනවා. දෙන සල්ලි නාස්ති වෙන්නේ නැහැ කියලා. ඒ නිසා නේද UK වල පොඩි බබාලා කැටේ කඩලා පවුන් 10 වань. අපි ඔය ආධාර වලට අදාළවම ඇමතිතුමා විශේෂම ඔබතුමා කතා කරන